සමිරානෝ මගේ දේරාවේ මම ඔවුන් සමග සිටියදීම ඔබ මට දුන් ඔබගේ නාමය අනුහසින් මම ඔවුන් ආරක්ෂා කළෙමි. ආරක්ෂාව ඔබට මට අත්‍යවශ්‍ය දෙයක්. මිනිසෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යම කාරණාවක් තමයි ආරක්ෂාව. අපි ඒක මිල මුදල් පැත්තෙන් එමන් නැත්නම් අපගේ සවිශක්තියෙන් ශ්‍රමයෙන් අපේ කටින් වචන වලින් අපි උත්සාහ කරනවා අපිව ආරක්ෂා කරගන්න. අපේ ආරක්ෂාවට එහෙම නැත්නම් අපිව බේරගන්න අපි නොකරන දෙයක් නැහැ. දැන් ඔබ අහලා බලන්න ඕන කාරණාව තමයි ඔබව ආරක්ෂා කරනවා වාගේම ඔබ තව කෙනෙකුවත් ආරක්ෂා කරන්නට මොනවද තියෙන ක්‍රමෝපායන්. විතක මං ආත්මාර්ථකාමීව මාව සහ මගේ පවුල ආරක්ෂා කරගෙන තව වටපිටාව ඉන්න අයව අනාරක්ෂිත කරනවා. එහෙම කරලා වැඩක් නැහැ. ජේසුගේ අනුගමනය කරන ජේසු පිටිපස්සේ යන ජේසුගේ ධර්මයේ පිළිපදින මිනිසුන් විදිහට අපිට එකිනෙකාව අනාරක්ෂිත කරන්න බෑ. එහෙමනම් ඔබ උත්සාහ කරන්න ඔබේ ජීවිතේ, ඔබේ පවුල, ඔබව ඊට හැර ඔබ වටේ ඉන්න අයවත් සුරක්ෂිත කරන්නට ඔබට කළ හැකි උපරිමය කරන්න. මුල් ජේසු පිටයි.